කොහොමද ඉතින් හැමෝටම ඔන්න තවත් ලස්සන කතාවකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ කතා පුරාවටම ඉන්නේ ඉතින් කුරුල්ල තමයි. කතාව ගැන කෙටියෙන් කිව්වොත් දූපත් දෙකක් අතර ඇන කොටා ගැනීම තමයි මෙතන වෙන්නේ. ඉතින් තවත් කියවෙන්නේ නැතුව අපි කෙලින්ම යමු වීඩියෝ එකට. මේ කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඩෙලිවරි බොයි කෙනෙක්. මෙයාගේ නම තමයි රෙඩ්. රෙඩ් ඉතින් මාර ගේමක් දෙනවයි පාසල් එක අරගෙන යන්න. කොහොම හරි කොල්ල වෙලාවට මෙතනට එනවා. දුර අරින්න ඉතින් පොඩි කුරුල්ලෙක්. අද එයාගේ බර්ත්ඩේ එක. කේක් එක තමයි අරක් ඇවිත් තියෙන්නේ. හැබැයි රෙඩ් ඉතින් හොඳ ප්‍රතිචාරයක් මෙයාලගෙන් ලැබෙන්නේ නැහැ. මොකද රෙඩ් වෙලාවට ආවේ නැහැ කියලා ඒ පොඩි කුරුල්ලගේ තාත්තා එයාට බනිනවා. ඉතින් රෙඩ් හොඳටම මල පැනලා කේක් එකෙන්ම ගහනවා. ගහලා ඉවර වෙලා යන්න හදනකොටම එතන ලේසිලා ගිහින් බිත්තරයක් උඩට මෙයා වැටෙනවා කියලා කිව්වට තාම වැටුන්නේ නැහැ. එයාව අල්ලගෙන ඉන්නේ අර කුරුල්ල දෙන්න. ඉතින් අන්තිමට අල්ලන් ඉන්නේ අර පොඩි කුරුල්ලා. මෙයා එතන තිබ්බ කේක් කෑල්ලක් දැකලා අත අරිනවත් එක්කම රෙඩ් කෙලින්ම ගිහින් බිත්තරය ඇතුලේ. රෙඩ් ඉතින් මෙයාලට සුබපතන ඔයාලට කොල්ලෙක් කියලා. ඉතින් මේ රෙඩ් ගැන කිව්වොත් රෙඩ් පොඩ්ඩක් මලපයින්නවා. කරන හැම වැඩේම වන කරගන්නවා. ඒ විතරක් නෙමෙයි. මෙයා අනිත් අයට වඩා ටිකක් කැතයි. ඒක නිසා කෙල්ලෙක්වත් බලන්නේ. ඒක නෙමෙයි දැන් කතාව. අර රෙඩ් කරපු වැඩේ නිසා අනිත් කුරුල්ල පැමිණිලි කරලා රෙඩ් යාගේ බිත්තරේ කඩපු නිසා ඉස්සෙල්ලම දැක්කේ දැන් පැටිය රෙඩ් වනේ. දැන් මේ පැටිය තාත්තා කියන්නේ රෙඩ්ටලු. මාර වැඩේ නේද? ඉතින් ඒක විසඳ ගන්න නඩුකාරවරයා එන මෙතනට. මෙයාත් චෝදනා කරන්නේ රෙඩ්ට. ඉතින් රෙඩ්ට තරහ පාලනය කරගන්න බෑලු. ඉතින් මේ දූපත ආරක්ෂා කරන්නේ ওই පිළිමීන රාජාලියා. මොකක් හරි කරදරයකදී එයා ඇවිත් උදව් කරනවා. ඉතින් මම දැන් මේ කිව්ව කතාව මෙතනට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඉස්සරහට ඕන වෙනවා. මතක තියාගෙන ඉන්නකෝ. හරි. දැන් යමු අර ප්‍රශ්න විසඳන්න. ඉතින් නඩුකාරවරයා රෙඩ්ට තමයි වැරදි කියන්නේ. දඬුවමක් විදියට රෙඩ්ව දානවා තරහ පාලනය කරගන්න පන්තියකට. ඉතින් රෙඩුත් කියනවා මීට වැඩිය හොඳයි මම මැරුවනම් කියලා. තරහෙන්ම යන මේ පන්තිය තියෙන තැනට. පන්තියට ඇතුල් වෙන තැනම හදලා තියෙන කුරුල්ලෙක්. ඉතින් ඒක වැනි රෙඩ් දිහා බලන් ඉන්නව දැකලා ඒකටත් කොල්ලට හොඳට මල පැනලා ඒක ගහන පොළවේ. ආයේ පියවිසියට ආව රෙඩ් මුකුත් තුනේ නැති ගානට ඒක එතනින් හිටවල යනවා පන්තිය කරන තැනට. ගියාට පස්සේ රෙඩ්ව පිළිගන්නවා එයාලට තරහ පාලනය කරන කෙනා. ඉතින් මෙයාගේ නම තමයි මැටිල්ඩා. ඉතින් රෙඩ් වගේම වැරදි කරපු තව 3 දෙනෙක් ඉන්නවා මෙතන. මැටිල්ඩා මෙයාලට කියනවා ඔයාලගේ කතාව කියන්න කියලා. ඉස්සෙල්ලම කතාව කියන්නේ කහපාට පොඩි කුරුල්ලෙක්. ඉතින් මෙයාගේ වේගය වැඩි කියලා පොලිසිය තමයි මෙයාව අල්ලලා තියෙන්නේ. මට මේ හාදේ නම කියන්න බැරි වුණානේ. මෙයාගේ නම තමයි චක්. ඉතින් පොලිසිය කියන දඩකොලේ ලියන ටිකට චක් පොලිස් ස්ටේෂන් එකට ගිහින් පොලිස් ස්ටේෂන් එක අනිත් පැත්ත හරවලා රාලහාමිගේ පර්ස් එකටත් විදලා පාටි එකකුත් දාලා රාලහාමිගේ ඇඟටත් ජරා කරලා ඒ ජරාව නෙමේ අයිස්ක්‍රීම් කියලා කියනවා. ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මෙයාගේ වේගය කොච්චරද කියලා. ඊළඟට ඉතින් මේ ඉන්නේ ටෙරන්ස්. ඉතින් වැඩි කතාවක් නෑ. මෙයාගේ විස්තර තියෙන කොලේ දිහා මැටිල්ඩා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් අපිට ඒකෙම හිතා ගන්න පුළුවන් මෙයාත් ඒ තරම් හොඳ කෙනෙක් නම් නෙමෙයි කියලා. ඊළඟට බොබ් ගාවට. ඉතින් බොබ්ට තියෙන ලෙඩේ තමයි කලබල වුණ ගමන් බෝම්බයක් වගේ පොපුරලා යන එක. ඉතින් ඔන්න ඔය විදියට. ඉතින් මැටිල්ඩා පළවෙනි පාඩම විදියට යෝග උගන්වනවා. කට්ටියම යෝග කර ඉන්න අතරතුර බොබ්ට එක කරගන්න බැරුව පුපුරලා යනවා. ඉතින් එතනින් එහාට පාඩමත් ඉවරයි. ඊළඟට චක් කට්ටියට කතා කරනවා පාටි එකකට යන්න. රෙඩ් නම් ඉතින් ඒවට කැමති නෑ. රෙඩ් කොහොම හරි එතනින් ෂේප් වෙලා එයාගේ ගෙදරට යනවා. රෙඩ් ඉතින් මේ ගමේයි කැමති නැති නිසා ගමෙන් ඈත් වෙලා වෙර්ලයිනේ තමයි රෙඩ් ඉන්නේ. ඉතින් ওই තියෙන රෙඩ්ගේ ගෙදර. ඊළඟට අලුත් දවසකට අපි අරගෙන යනවා. කුරුල්ල ටික එයාලගේ එදිනෙදා වැඩේ එදිනෙදා විදිහටම කරගෙන යනවා. ඉතින් අපේ රෙඩුත් එයාගේ පන්තියට කියනවා. අද කට්ටියට තියෙන කවි කියන්න. අනිත් අය නම් ලස්සනට කවි ලියලා කියනවා. ඒ රෙඩ් නම් කවියක්වත් ලියන්නේ නැහැ. කට්ටියම හොමිත්ති පල්ලෙන් කලබලයක් වගේ ඇහිලා කට්ටියම යන පල්ලෙහාට. ඉතින් මේ කුරුල්ල සෙට් කියන්නේ බෙරළට. අපේ කට්ටියත් මේ මොකද කියලා බලන්න යනවා බෙරළට. ගියාට පස්සේ මේ අය දකින විශාල බෝට්ටුවක්. ඒකෙන් ඌරෙක් කෙනා පහලට. ඒ ඌරගේ නම තමයි ලෙනාඩ්. ඉතින් ලෙනාඩ් කියන විදියට මෙයාලා ඇවිත් තින්නේ ඌරු දිවයිනෙන්ලු.
නඩුකරතුමා මෙයාලව සාදරයෙන් පිළිඅරගෙන ඉතින් යාළුවෝ සතුටට පාටි එකකුත් දානවා. ඒ පාටි එකේදී ලෙනාඩ් එක එක සර්කස් වැඩ කැරි ටිකක් එහෙම මෙයාලට පෙන්නනවා. කුරුල්ලෝ ටිකත් කටවල් එහෙම අරගෙන මේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඌරෝ ටික ලොකු කැටබෝලයක් එහෙම හදලා ඒකෙන් කුරුල්ලන්ගේ කටවල් වලට ඉලක්කෙටම පළතුරු වෙදිනවා. රෙට්ට නම් ඉතින් ඌරෝ සෙට් එක වල්ලන්නේ නැති පාටයි. රෙට් ඌරන්ට බනිනවා. ඌරෝ ටිකටත් මල පැනලා රෙඩ්ව කැට බෝලට දාලා විදිනවා කෙලින්ම වෙරළට වැටෙන්න. ඉතින් රෙඩ් පැටිට අනිත් පැත්ත බලද්දිම චක්කයා ගියා පැත්තේ. ඉතින් බෝබුත් මෙතනට එනවා. චක් අහනවා අපි ඌරොන්ගේ නැවට යමුද කියලා. රෙඩ්ටත් ඉතින් ඌරන් වල්ලන්නේ නැති නිසා රෙඩුත් ඒ වැඩේට කැමති වෙලා තුන්දෙනාම යනවා නැව ඇතුළට. ගියාට පස්සේ මෙයාලා එක එක දේවල් ගොඩාක් දකිනවා. මාර ගැජමැටික් ගොඩ මේක තුල තියෙන්නේ. ඉතින් අපේ බෝබ්ට නම් මරු භාණ්ඩයක් හම්බෙලා. එයා එකෙන් උඩ පැන පැන ඉද්දි ඒකත් කඩාගෙන වටෙනවා පල්ලෙහාට. ඉතින් පහළ තියෙන දේ දැකලා මෙයාලා පුදුම වෙනවා. ඌරු ගොඩාක් ඉන්නවා මෙතන. රෙඩ් ඉතින් මේක දැකලා ඌරු ටිකවත් එක්කගෙන යනවා උත්සවයේ තියෙන තැනට. ඉතින් රෙඩ් කුරුල්ලන්ට කියනවා මෙයාලා මං හොයාගත්තේ මෙයාලගේ නැව ඇතුළේ ඉඳලා කියලා. තව එක එක උපකරණ ගොඩාක් තියෙනවා ඒක ඇතුළේ කියලා රෙඩ් කියනවා. හැබැයි ඉතින් කට්ටියකින් ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නම් රෙඩ්ට ලැබෙන්නේ නැහැ. ඉතින් ඌරුන්ගේ නැවට හොරෙන්ම ගියා කියලා රෙඩ්ට කුරුල්ලෝ සෙට් එක හො කියන්න ගන්නවා. ඒ කතාවට මැද්දෙන් පැන්න ලෙනාඩ් කියනවා අපි යාළුව නැවේ තියලා ආවේ එළිය ලෝකේ ආරක්ෂාව නැතුව ඇති කියලා හිතලා කියලා. ඉතින් ඒක නිසා රෙඩ්ට වෛර කරන කුරුල්ල ගාන උන් තවත් වැඩි වෙන්න ගන්නවා. ඊළඟට තවත් අලුත් දවසකට අපිව අරගෙන යනවා. කුරුල්ලොයි ඌරුයි සමගියෙන් වැඩ කරගෙන යනවා. අපේ රෙඩ්ට නම් ඉතින් මේව පේන්න බෑ. ඊළඟට රෙඩ් පුරුදු විදියටම එයාගේ පන්තියට යනවා. ඉතින් අද පාඩම තියෙන චිත්‍රාඳින එක. චක් නම් එයාගේ සුපිරි වේගය පාවිච්චි කරලා එයා විසින් එයාව මැද ගන්නවා. ඉතින් ටෙරන්ස් ඇඳලා තියෙන චිත්‍ර බලන්නකෝ. මට පේන්නේ එයා මැටිල්ඩන් වල ටික කැමතියි වගේ. ඉතින් රෙඩ් චිත්‍ර එකක් නෙමෙයි ගොඩාක් ඇඳලා. බලන්නකෝ ඉතින් ඒවත් ඌරොත් එක්ක ඉතින් රෙඩ් මාර තරහයි වගේ නේද? ඒ ඇස්ස ලෙනාඩ් ඇතුළු ඌරු සෙට් එකක් තියෙනවා මෙතනට. ඒ විතර නෙමෙයි ඌරු පුරුගත තවත් තඩි නැවක් යනවා මේ පැත්තට. රෙඩ් අහනවා ලෙනාඩ්ගෙන් ඔයාලා මේ පදිංචි වෙන්න දාවේ කියලා. ඉතින් නඩුකාරයට ඒකට මල පැනලා රෙඩ් වෙතනින් එලව ගන්නවා. රෙඩ් රාජාරියගේ පිරිමි දිහා බලන් කියනවා ඔයාවත් මේ වෙලාවේ හිටියනම් වටිනවා කියලා. ඉතින් එතනින් කතාව කට් වෙලා චක්ලෑ ගෙදරට අපිව අරගෙන යනවා. ඉතින් රෙඩ් මේ වෙලාවේ චක් හොයාගෙන ඇවිල්ලා චක් නම් නාන ගමන්ද කොහෙද ඉඳලා තියෙන්නේ. මූණට ෆේෂල් එකකුත් එහෙම දාලා ඉන්නේ. රෙඩ් චක්වත් එක්කගෙන යන බෝබ්ලෑ ගෙදර. බෝබ්ලෑ ගේ ගාවට ගිහිල්ලා දුරට ගහනවත් එක්කම බෝබ් කලබල වෙලා පුපුරලා යනවා. ඉතින් මේ දේවල් එහෙම වෙද්දී රෙඩ් ගෝලුවේ මේ වෙලාවේ හොඳ ප්ලෑන් එකක් තියෙනවා වගේ. රෙඩ් මෙයාලට කියනවා මේ ඌරු වෙන පොට නම් මට හරියන්නේ ඒක නිසා අපිට මේ වෙලාවේ මේ ඌරුන්ව පන්නලා දාන්න අරයාගේ උදව් ඕන වෙනවා කියලා රාජාලියගේ පිළිම පෙන්නලා රෙඩ් කියනවා. යාළුවනේ දෙයක් කියන්න ඕනේ. මම රාජාලිය කිව්වට මෙයාගේ නම තමයි උකුස් දෙවෙන්තේ. හරිද? ඒ නම ඉතින් දිගවල නිසා තමයි රාජාලිය කිව්වේ. හරි. දැන් ඉතින් මම රාජාලිය කියලාම කියන්න. ඊළඟට 3 දෙනා යනවා රාජාලිය හොයාගෙන. රාජාලිය ඉන්නේ ඔන්න ඔය පෙන්න රාජාලියගේ හැඩයට හදලා තියෙන කන්දේ. අපේ සෙට් එකේ ඉතින් වතුරෙන් පීනලා කැරෑවස්සේ රිංගල කොහොම හරි කන්දට මාර ගේමක් දීලා නැග ගන්නවා. ඉතින් වැඩේ කියන කට්ටිය මෙච්චර ගේමක් දීලා නැගපු කන්ද හරි කන්ද නෙමෙයි. වැරදි කන්දකට තමයි ඉතින් මෙයාලා නැගලා තියෙන්නේ. 3 දෙනාම ඉතින් ආයෙත් නගිනම කන්දට. දැන් නම් වැඩේ හරි වගේ. හරි කන්දට මෙයාලා නැගලා තියෙන්නේ. ඉතින් මෙතන පාට ලස්සනයි. රෙඩ් දකින විශාල කූඩුවක්. ඉතින් ඒකට රෙඩ් නැගගද්දී චකුයි බබුයි දෙන්න එතන තිබ්බ ලොකු වතුර වලට එම පැනලා එතන නාල වතුරේ හැමන් බොනවා. ඉතින් ටික වෙලාවක ඇද්දි මෙතනට එනවා රාජාලිය. ඉතින් බලන්නකො රාජාලිය කරන දේ. ඉතින් ඩබල් මෙච්චර වෙලා නාලා තියෙන්නේ නිකම්ම නිකම් වතුර වලක නෙමෙයි කියලා දැන් ඔයාලට පේනවදිනේ. හැබැයි රෙඩ් ඉතුතරන රාජාලිය වැඩකාරේ නෙමෙයි වගේ. එයාට හම්බුණු කුසලානේමත් පෙන්න පම්පොරියක් ගහනගමන් තමයි දැන් ඔය ඉන්නේ. ඉතින් ඊට පස්සේ රාජාලිය එළියට ගිහින් එයාගේ දුරදක්නෙන් බලනවා. ඔයා ඔකෙන්ද අපි දිහා බලන්න කියලා රෙඩ් ඉල්ලම් බලනවා. බලද්දි ඉතින් මෙයා බල්ලා තියෙන නාකි කිරිල්ලිය දිහා. ඉතින් රෙඩ් දකින්නම අර ඌරු ටිකගේ එක එක සොයා ගැනීම වලින් ගමම පිරීලා ගිහිල්ලා කියලා. ඉතින් අර ඌරන්න පන්නලා දාන්න කියලා රෙඩ් රාජාලියගෙන් ඉල්ලද්දි රාජාලිය එන ගැම්මෙන් බෑ කියලා කියනවා. හැමෝම වීර්යය කියලා හිතන් හිටියට රාජාලියට හරියට පියාඹන්නත් බෑ වගේ. ඉතින් එයාටත් වැඩේ කරන්න බැරි නිසා
මම මෙයාලා බෙලවනවා කියලා හිතාගත්ත රෙඩ් ආපහු යනවා ගෙදර. ඒ වෙනකොට ලෙනාඩ් කුරුල්ලෝ සෙට් එකට නට ඉන්න සින්දු එහෙම දාලා දීලා බිත්තර ওই විදියට අරගෙන පැනලා යන්න හදන්නේ. චක්ට පාටිය නවත්තලා කුරුල්ලෝ ටික එකන් ඉන්න කියලා බෝබ් එක්ක යන බිත්තර ටික බේරගන්න. හැබැයි ඒ වෙනකොටත් නැවේ බිත්තර ගැට ගහලා තියෙන්නේ. කඹේ දිග මුදුනට නැග්ගත්තත් කඹේ හිතන තරම් ලේසියෙන් ගලවන්න බෑ. රෙඩ්ට අදහසක් එවිල්ලා බෝබ්ට කියනවා කලින් වගේ පිපිරෙන්න කියලා. ඒත් බෝබ් එක කරන්න යනකොටම ලෙනාඩ් වතුර පාරක් ගහනවා දෙන්නටම මුහුදට වැටෙන්න. දැන් කරන්න දෙයක් නැහැ. මේ වෙනකොටත් බිත්තරන ලෙනාඩ් පැන ගන්නවා. ඉතින් ඒ අතරතුර චක් අනිත් කුරුල්ලන් එක්කන් එනවා මෙතනට. නඩුකාරතුමාට දැන් කරගන්න දෙයක් නැහැ. එයා රෙඩ්ගෙන් අහනවා අපි දැන් මොකද කරන්න කියලා. ඉතින් අනිත් කුරුල්ලෝ දැන් අවුලෙන් ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. අපි ආයේ බිත්තර දාමු කියලා චක් කියද්දි රෙඩ් ඉදිරිපත් වෙනවා බිත්තර බෙර ගන්න. කොල්ලා ප්ලෑන් කරන්නේ බෝට්ටුවකේම හදලා ඌරන්ගේ දූපතට යන්න. ඉතින් අන්තිමට ওই විදියට බෝට්ටුව මෙයාලා හදනවා. ඉතින් යන ගමන් ටෙරන්ස් මෙයාලට තරහ ගන්න කොහොමද කියලා උගන්වනවා. ඒ ඇස්සේ අපි වෘදිවෙනට අරගෙන යනවා. බිත්තර උසපගේ ප්‍රීතිය නිමිත්තෙන් මෙයාලා භෝජන සංග්‍රහකෙම ලෑස්ති කරන්න හදන්නේ. ඉතින් කෙටියෙන් කිව්වොත් කට්ටිය බිත්තර ඔම්ලට් දාන තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඒ දේවල් එහෙම වෙද්දි අපේ සෙට් එක වෘදි වෙනටත් ඇවිල්ලා. ආවට මොකද දූපත වටේටම ලොකු බැම්මක් දාලා තියෙන්නේ. ඒ වගේම බිත්තර තියෙන අර පේන ලොකු ගොඩනැගිල්ල. ටික වෙලාවක් කල්පනා කරපු රෙඩ් ඌරු දාලා ගියපු බූමරංගේ පාවිච්චි කරලා මේ ගොඩනැගිල්ලෙන් එහා පැත්තට යන්න හදන්නේ. ඉතින් ඉස්සරලම යන්නේ කවුද කියලා හද්දි මැටිල්ඩ ඉදිරිපත් වෙනවා යන්න. ඉතින් මැටිල්ඩ ඔන්න ඔය විදියට විසික් කරත් අර ගොඩනැගිල්ලට වැටෙන්නේ නැහැ. වටේ තිබ්බ ගෙවල් වල තමයි වැටෙන්නේ. හොඳ වැඩේ කියන මෙයාටත් ඔය වගේ සුපිරි බලයකුත් තියෙනවා. ඉතින් කුරුළු කී දෙනෙක් ගියවුවත් හරිම තැනට කාවවත් වැටෙන්නේ. රෙඩ් ඉතින් ටෙරන්ස්ට කියනවා අර පේන ගලගාඩ මාව යවන්න කියලා. ටෙරන්ස් ඉතින් ඒ විදියටම කරනවා. රෙඩ් වේ ගලේ වැදිලා හරිම තැනට කෙලිම වැටෙනවා. ඉතින් ඒ ඇස්සේ ලෙනාඩ් දකිනවා රෙඩ්ව. එයා අයාගේ කට්ටියට කියනවා රතුපාට කුරුල්ලෙක් මාලිගාවට ආවා එයාව අල්ලගන්න කියලා. ඉතින් ලෙනාඩ් දකින කුරුල්ලෝ ඔක්කොම මේ වෙද්දි එයාගේ දූපතට ඇවිල්ලා කියලා. එයා ඉක්මනට බිත්තර ටික කාමරයකට දාලා ඒ දොරේ ගහන බිත්තර මේක ඇතුලේ නැහැ කියලා. ඉතින් කොහොමද ලෙනාඩ් කාර්යගේ මොලේ? හරි දැන් ඉතින් ඔන්න චක්වත් යවන්නයි හදන්නේ. කොල්ලා ඉතින් වේග බට්ට වගේ නිසා එයාගේ වේගය වැඩිකමටම ඔන්න ඔය විදියට තැන් ගොඩාක් පාස් කර රෙඩ් ඉන්න තැනට වැටෙනවා. ඉතින් ඩයල් එකට හොඳටම අමාරුයි වගේ. බෝබුත් ඉතින් එතනට එන පුකුරගෙනම. ඉතින් ඒ ඇසේ ලෙනාඩ්ගේ ගුවන් හමුදාවත් යනවා කුරුල්ල ටික නවත්තන්න. ඉතින් ලෙනාඩ්ගේ හමුදාව කුරුල්ලන්ට ඩයිනමයිට් දානවා. ඉතින් ඒ ඇසේ අපේ තුන්දෙනා බිත්තර තියෙන තැන හොයාගෙන. හැබැයි ඇතුළු වෙන දොර ළඟ ආරක්ෂකයෝ පිරීලා යන්න විදිහක් රෙඩ් හිතෙද්දි ඉතින් අපේ චක්ගේ ඌරන්ගේ කරදරෙන් කට්ටිය බේර ගන්නවා. ඉතින් බිත්තර උඩට යනවා දකින්න රෙඩ් ඒකේ එල්ලෙනවා. ඉතින් බිත්තර ටිකේ කාමරෙන් තවත් කාමරයකට අරන් යනවා. අනිත් දෙන්නත් ඉතින් ඒ පස්සේ යනවා. ගියට වැඩක් වෙන්නේ නැහැ. එයාලට ඉතින් එතන එහාට යන්න බෑ. දොර වැහෙනවා. ඊළඟට බිත්තර රංගියේ කාමරයට අපිව අරගෙන යනවා. ඌර සෙට් එක හදන්නේ කල්දේරමකට බිත්තර ටික දාලා තම්බන්න. ලෙනාඩ් දකිනවා බිත්තර වල එල්ලෙන රෙඩ්ව. ලෙනාඩ් හදන්නේ ඉතින් රෙඩ් එක්කම බිත්තර තම්බන්න. ඒ ඇස්සේ අනිත් දෙන්න කාමරයට යන්න පුළුවන් බටයක් හොයාගෙන. ඉතින් චක් දුවගෙන ඇවිල්ලා බටේට පයින්නවා. ඒත් ඉතින් කොල්ලෝ බටේ හිර වෙනවා. ඊළඟට කල්දේරමට බිත්තර දාන්න හදනකොටම රෙඩ් පැනලා ගිහින් රිමෝට් එක අල්ල ගන්නවා. ඉතින් ඒකෙන් රෙඩ් බිත්තර ටික උඩට ගන්නවා. ඉතින් ඒ අතරතුර බටය තුල හිර වෙලා ඉන්න චක්ට බෝබ් හොඳ පාරක් දෙනවා. ඒ පාරෙන් චක්කෝ ටිකක් ඇතුළට ගියත් එළියට ආවෙ නැහැ. බෝබ් හොඳ හුස්මක් එහෙම අරගෙන බටේට පිඹිනවා. හැබැයි එතකොට වුණා චක්ක ඇතුළට යනවා. චක් ඇතුළට ගිහින් දොර අරිනවා බෝබ්ට ඇතුළට එන්න. ඒ ඇස්සේ රාජාලියත් හොඳ ගැම්මක් එහෙම අරගෙන පියාඹගෙන එනවා මෙතනට. ඒ උනට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. එයා කෙලින්ම ගිහලා වදින්න අර කල්දේරමේ. ඉතින් ඒ වැදුනේ පාර සැරටද කොහෙද සිහිය නැති වෙලා රාජාලිය එතන වැටෙනවා. රෙඩ් ඉතින් මාර ගිය මැදට කොහොමද රාජාලියව හැරෙනවා. රෙඩ් බිත්තර ටික අරන් යන්න කියද්දී චකුයි බෝබුයි රාජාලියට ජනේලය ඇරලා දෙනම එළියට යන්න. ඉතින් අපේ තුන්දෙනාත් ඒක එළිලා යනවා. ඒත් ඉතින් යන්න හැදුවා ලෙනාඩ් රෙඩ්ගේ කකුලෙන් අල්ල ගන්නවා. ඉතින් ඒ ඇසේ බිත්තර වලින් එක බිත්තරයක් වැටෙනවා. රෙඩ් දණුව ඇතරලා අනිත් අයට යන්න කියනවා. ඉතින් ඒ වැටුණු බිත්තරේ රෙඩ් අතට ගත්ත ඌරු සෙට් එක මේ වෙනකොට රෙඩ්ව වට කරගෙන ඉන්නේ. ඒ ඇසේ කල්දේරම පෙරලෙනවා. ඌරු ටික එළියට පැනලා දොර වැහුවත් අපේ රෙඩුයි ලෙනාඩුයි කාමරය ඇතුලේ.
ඉතින් උඩ තිබ්බ ලයිට් එක කෙලිලා දෙන්න ඉන්නවා. ඊළඟට අනිත් කුරුළු ගාවට. අනිත් අයට ලෙනර්ඩ්ගේ ගුවන් හමුදාව විසින් පහර දෙන්න පටන් අරගෙන. අපේ අයත් ඉතින් එයාලගේ විශේෂ බලයන් වලින් එයාලට පහර දෙනවා. ඉතින් අර දෙන්නගේ බර වැඩි කමටද කොහෙද ලයිට් එක කඩගෙන දෙන්න බිමට වැටෙනවා. ඉතින් ඒ ලයිට් එකේ ගලක් තියෙන නිසා මාලිගාවේ තට්ටු ගානක් හිල් කරගෙන පල්ලෙහාට ගිහින් ඩයිනමයිට් ගොඩක් උඩට දෙන්න වැටෙනවා. හෙඩ් බිත්තරේ හෙව්වත් මේ වෙනකොටත් බිත්තරේ තියෙන ලිනාඩ්ගේ අතේ. ලෙනඩ් බිත්තරෙත් අරගෙන ඩයිනමයිට් ගොඩ උඩටම යනවා. ඒ ඇස්සේ අපේ අනිත් කුරුල්ලෝ ඉස්සරහට ඌරන්ගේ වාහනයක් එනවා. ඒකේ නూరు නෙමෙයි ටෙරන්ස්. ඒ ඇස්සේ ලෙනඩ් බිත්තරේ රත් කරන්න යන්නේ. රෙඩ් එක පාරටම හරි ඔයා දිනුම් කියනවා. ලෙනඩ්ට ඉතින් හිතා ගන්න බෑ රෙඩ් මොනවද මේ කියන්නේ කියලා. එක පාරටම රෙඩ් එතන තිබ්බ පෙට්ටියක් අදිනවා. ලෙනඩ් ඉතින් ලෙස්සිලා පල්ලෙහාටම වැටෙන. රෙඩ් නම් ඉතින් බිත්තරේ ගත්තා. ඒ වුණාට අර ඉටිපන්දම ඩයිනමයිට් උඩට වැටිලා එයා පත්තු වෙන්න යන්නේ. රෙඩ් ඉක්මනට ගිහින් එතන තිබ්බ ගල උඩට නගිනවා. ඉතින් රෙඩ්ගේ වෙලාව හොඳයිද කොහෙද? කල්දේරම රෙඩ් ගැඟුලට වැටෙනවා. ඒත් එක්කම අර ඩයිනමයිට් ඔක්කොම පුපුරලා යනවා. අපේ අනිත් කුරුල්ල ටිකත් වෙලාවට මෙතනින් පැන ගන්නවා. රාජාලිය බිත්තර ටික කට්ටියට දෙනවා. ඒත් එක බිත්තරයක් නෑ. ඒ වගේම රෙඩුත් නෑ. කට්ටිය එයා මැරිලා කියලා හිතාගෙන දුකින් යන්නේ යද්දිම රෙඩ් එනවා එතනට. හැබැයි බිත්තරේ නම් කැඩිලා. ඒ වුණාට ඒකේ පැටව 3 දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඒ පැටවුම එයාලගේ අම්මටයි තාත්තටයි බාර දෙනවා. ඊට පස්සේ කට්ටියම යන එයාලගේ දූපතට. ඉතින් විනාශ වෙච්ච ගම කට්ටියම එකතු වෙලා ආයෙ හදන්න ගන්නවා. ඉතින් රාජාලිගේ ප්‍රතිමාවත් මෙයාලා අලුතෙන්ම හදලා. ඉතින් ඒ විතර නෙමෙයි රෙඩ්ගේ ගෙදරත් මෙයාලා හදලා දීලා. ඉතින් ඒක හදලා තියෙන හරියටම ගම මැද්දේ. රෙඩ් නම් ඉතින් මාර සතුටුයි. රෙඩ් කලින් කොන් වෙලානේ හිටියේ. දැන් ඉතින් ගමේ අයගේ වීරිය තමයි රෙඩ්. ඉතින් ඔන්න ඔය විදියට ඇන්ඩි බර්ඩ් කතාවේ පළවෙනි කොටස ඉවර වෙලා යනවා. ඔයාලට ඉතින් මේකේ දෙවෙනි කොටසත් බලන්න ඕනේ නම් පල්ලෙහින් කමෙන්ට් කරන් යන්නකෝ. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකින් අපි ඉක්මනටම හම්බෙමු.